දුවේ පුතේ චිත්‍රකලාව ඔබ පාසලේ විෂයක් විදියට හදාරනවා නම් දැනුම ඔබ ලබා ගන්න කැමති නම් මේ වීඩියෝ පට හරහා දැනුම ලබා ගැනීමට ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඔන්න අද අපේ අලුත්ම වීඩියෝ මාලාවෙන් පළමු පාඩම විදිහට හර්මිකාව කියන අංගය ගැන කතා කරනවා. හර්මිකාව කියන්නේ ළමයි ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඇති අංගයක්. එතකොට මේක ගැන වැඩිදුර පැහැදිලි කරනවා නම් ලංකාවේ චෛත්‍යවල තියෙනවා මෙන්න මේ අංග. පේසාවලලු, ගර්භයක් තියෙනවා, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත කියන අංගය තියෙනවා. ඒ අතරින් හතරැස් කොටුව යන අංගය වෙනුවට ඉන්දියාවේ සාංචි ස්තූපයේ තියෙන අංගය තමයි හර්මිකාව කියන්නේ. ඔන්න අද පාඩම ඔයාලට පැහැදිලි වෙනවා ඇති. හර්මිකාව අර්ථවත් කරන්න පුළුවන් මෙන්න මේ වාක්‍යයකින්. ශ්‍රී ලංකාවේ චෛත්‍යවල හතරැස් කොටුව යන අංගය වෙනුවට ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඇති අංගය හර්මිකාව ලෙස හැඳින්වේ කියලා අපිට අර්ථවත් වාක්‍යයක් ලියන්න පුළුවන්. මේක පාරිභාෂිත වචනවල යෙදෙන්න පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රය. ඔන්න අද පාඩම ඔබ නරඹන අයට බොහොම ස්තුතියි. නැවත අප හා එකතු වෙන්න.